නුගගසේ සෙවණින් සිසලස්ව තිබූ නර්තන කාමරය කවදත් ඈ පාසල තුළ සිත්ගත් හොඳම ස්ථානය විය. ඈට මෙය නුපුරුදු වටපිටාවක් නොවේ. මිතුරියන සමග නර්තන කාමරයේ ඉදිරිපස වූ නුගසෙවණේ ඈ කෙතරම් නර්තනයේ යෙදී ඇතිදැයි දැන්නේ ඈම පමණි. වැයෙන පෙරහරට කෙතරම් තාල තියා ඇතිදැයි දන්නේද ඈ පමණි. උගුර ලේ රස වෙනකම්ම කී වන්නම් කවේ. දෑතේ කරගට එනතුරුම වැයූ බෙරපද ඈ දැන් මනස පුරා දෝන්කාර දෙයි. දෑසේ මැවෙන කඳුළු බිඳු නිසාම අවට පරිසරයම දැන්නම් බොඳ වූ සිතුවමක් විලසයි. නමුත් ඈ නැවතත් පියවිසිහියට පැමිණියේ ඈතින් ඇසෙන හඬිනි. ඈ ඉක්මනින් ඔසරිපොටින් තම දෑස් පිහිටා ගත්තේ කිසිවෙකු තම කඳුළු නෙතු දැකීමට ප්‍රථමයි. ප්‍රාති ඒ හඬ ඇසුණු පෙදෙසට නෙත් යා කළ සැනින් ඇගේ මුහුණේ වූ සිනහව පුළුල් වී ගියේ ඈටත් නොදැනුවයි. කෙටි අඩි තබමින් ඒ දෙසට අඩි තැබූ ප්‍රාර්ථනා ඒ වියපත් දෙපා නැමද ආශිර්වාද ගත්තේ අවුරුදු ගණනකට පසුවයි. අවුරුදු ගණනකක් ගතුවත් තවමත් ඒ වියපත් දෑත්වල වූ ආශිර්වාදය ඈ හට එලෙසටම දැනෙන්නේ නැවතත් දිනෙත් කඳුලින් තෙත් කරමිනි. දූ මං ඒත් බැලුවා කවුද මේ අපේ නෑ මේ කවුද මේ මැණික්කේ කෙනෙක් මේ පැත්තේ කියලා. ඒ දෑසේ වූ කඳුළු මෙන්ම මුහුණේ තිබූ බලාපොරොත්තු සින්වීම ප්‍රාර්ථනාට තේරුම් ගැනීමට අපහසු වූයේ නැත. අනේ මොකද රිජ මේ ඇස්වල කඳුළු? මොකක් හරි ප්‍රශ්නයක්ද? අනේ නෑ ප්‍රාර්ථනා මම මේ ඔයාව දැකලා වෙන කෙනෙක් කියලා හිත රවට්ට ගත්තා. ඒකයි. ඒ කවුද ඒ? මෑත කාලේ ඔයා මගේ හොඳම ගෝලයා වුණා වගේ ඔයාට කලින් මගේ හොඳම ගෝලයා වුණේ එයා. ඒ කාලේ මම මේ ඉස්කෝලේට ආවේ මගේ පළවෙනි පත්වීම අරන්. හරිම දක්ෂ ළමයි පිරිසක් මගේ පළවෙනි ගෝලයෝ කණ්ඩායම උනෙත්. වෙවුලන දෑත්වලින් ඈ ප්‍රාර්ථනාගේ මුව තම දෝතින්ම ගත්තේ දෑස් සතුටු කඳුලින් පිරී යන විටයි. තම ඔසරිපොටෙන්ම කම්මුල් දිගේ ගලා හැලෙන කඳුළු බිඳු පිසදාගත් ඈ ප්‍රාර්ථනාද කැටුව කෙටි අඩි තැබුවේ නුග සෙවණේ තිබූ නර්තන කාමරයේ වෙතටයි. නුග ගසේ සෙවණත් ගස් කොළන් අතරින් පතර වැටෙන හිරු කිරණත් වටපිටාවේ හමන සුළඟට මුසු වූ සමන් පිච්ච මල් සුවඳත් නිසා නර්තන කාමරය සැමදා මෙන්ම අදත් දෙව්ලොව සිරිගෙන තිබිණි. මට අපූර්වතෙව් කිව්වා ප්‍රාර්ථනා ගෙදර දියාට නැටුම් උගන්වනවා කියලා. මං ඉතින් ප්‍රාර්ථනාගේ හැඩ ගැන මොනවට කියනවද? අනේ අපේ අපූර්වා ඒවත් ඇවිත් කියනවද? ඔයා වගේ නෑ හරිම කටකාර කෙල්ලෙක්. එන්නකො මේ පැත්තට. අද ගජකා වන්නම තියෙන්නේ. දූට පුළුවන් නේද? අපේ ළමයිට නර්තනය කොල්ල පෙන්නන්න. අනේ ටීචර් මම නටන එක මගේ හොඳම ගෝලයා මගේ නර්තනාකාරය අලුත් පරම්පරාවට උගන්වනවා කියන එක තරම් ගෞරවයක් වෙනත් තියෙනවද ප්‍රාර්ථනා? ඇගේ වදන් හමුවේ සිනාමුසු මුහුණින් ප්‍රාර්ථනා නුග සෙවණ යටට කෙටි අඩි තැබුවේ මෙතෙක් වෙලා පන්ති කාමරයේ හුන් දුවා දරුවන්ද ඉන් පිටතට පැමිණෙන අතරවාරයේදීය. මුලින්ම
තම නර්තන පාසලට ගෞරවයක් ලෙස ඈ නුගගස් සෙවණෙහිම සිට මැන්ඩියට පහත් වී නමස්කාරය ආරම්භ කළේ වියපත් ගුරුතුමියගේ මුහුණේද කාලෙකට පසු තෘප්තිමත් සිනහවක් මැවී පෙනෙන අතරවාරයේදීය. අවුරුදු කෙතරම් ගණනක් ගත වුවත් තම සංස්කෘතිය තම ඉගැන්වීම් කලාව කිසිවක් අමතක නොකරන දරුවන් පිරිසක් බිහි කිරීම ගුරුවරියකට කෙතරම් සතුටක්ද. තෙය්යත් 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 තාම් තෙය්යත් 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 තාම් තෙය්යත් 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 තාම්. කාලෙකට පසු නුගසෙවන පුරාම නැවතත් ඇගේ මිහිරි හඬ රැව් පිළිරැව් දෙන්නට විය. නමස්කාරයෙන් පසු වැයෙන ගැටපෙර හඬින් ඈ ගජගාසිරිය පෑවේ ගුරුතුමියගේ වියපත් දෑතින් කාලෙකට පසු වැයෙන තාලම්පට හඬට අනුකූලවයි. මෙතරම් වෙලා වැයෙනු තාලම්පට හඬ නැවතී ගියේ වියපත් ඇගේ පාදත් නුගසෙවණට කෙමෙන් කෙමෙන් ලංවෙන විටයි. වියපත් වුවත් ඈ මෙතරම් කලක් කලාවට බිහි කළ දහස් ගණනක් වූ දරුවන්ගේ පිනෙන්ම ඒ ගතේ වූ හැඩවලට සම කිරීමට කිසිවක් මිහි නොවීය. වැයෙන ගජගාසිරිය පාසල පුරා රැව් පිළිරැව් දුන්නේ ප්‍රාර්ථනාට ගුරුතුමිය මෙන්ම නර්තන කාමරයේ වූ දරුවන්ද එක්වන අතරවාරයේදීය. ප්‍රාර්ථනාගේ සිත ඒත් සමගම ඈතට ඇදී ගියේ රුද්‍රගේ තේජසින් ගජගාසිරිය පෑවා නම් කෙතරම් තේජස් නැටුමක් නිර්මාණයේ රැඳේවිද කියායි. මෙතරම් වෙලාවක් පාසල් භූමියේ අබලම් වූ ගොඩනැගිලි පිරික්සමින් සිටි විදුහල්පතිතුමාත් ප්‍රාර්ථනාගේ පියාත් නර්තන කාමරයේ දෙසට ඉක්මනින් අඩි තැබුවේ කාලෙකට පසු ඇසෙන ගැටපෙර නද හමුවී. නර්තන තරඟ පැවැත්වන කාලයට මෙතරම් මිහිරි පෙරහඬවල් පාසල පුරා දෝංකාර තුන් නද අවාරයේ ඇසෙන බෙර නද සියල්ලන්ගේම පාද ඒ දෙසට ඇද ගැනීමට සමත් විය. තාලයට වැයෙන තාලම්පට හඬ පරයා රැස්ස හුන් පිරිසගේ අත්පොඩි හඬ දසත පැතිරිණි. මේ අපේ ප්‍රාර්ථනා දෝලනේ. ඒ කාලේ නම් ගමේ ඉස්කෝලේ නැටුම් තරගෙන් හැමදාම ටවුම ඉස්කෝලේ සේරම පරද්දලා පළමු තැනමනේ ගන්නේ. තාමත් ඒ සන්තෝෂය මගේ හිතේ උඩින්ම තියෙනවා. බෝතල් අඩි කණ්ණාඩිය මනාව රඳවාගත් විදුහල්පතිතුමා ප්‍රාර්ථනාගේ පියාට තම හඬ අවදි කළේ විශාල්ද
ප්‍රාර්ථනාගේ නැටුම් තම දෑසින් විඳගනිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙන අතරවාරයේදීය. නුගසෙවනේ කචකාවරුනට දෑස් යොමාගෙන සිටි නිසාම ප්‍රාර්ථනාගේ පියා වූ වික්‍රමසිංහගේ කෝපය නම් කිසිවෙකුගේ නෙත ගැටුණේ නැත. ප්‍රාර්ථනා තබන අඩියක් ගානේම ඔහුගේ දෑත් මිට මෙලවුනේ දෑතේ නහර ඉලිප්පෙන අතරවාරයේදීය. ප්‍රාර්ථනය අවසන් වනවාත් සමගම රැස්වුණු පිරිසට ප්‍රාර්ථනා තම දෙයත් එක්කොට ආචාර කළේ තම ඉනෙහි මෙතරම් වෙලා රැඳී හුන් ඔසරි පොටත් මනාව සකස් කරගන්නා අතරවාරයේදීය.